안녕하세요. යංරයොක්වා යංරයොක්වා අම්රයොක් ඒ කියන්නේ සූර්ය සහ චන්ද්‍ර දින දර්ශන 한국의 කොරියාවේ තාල්යොගල් කැලෙන්ඩරයා පෝම්යොන් බලනවා නම් කන් සුච්චා කන් කියන්නේ ලොකු සුච්චා ඉලක්කම් වා සහ වා හම්කි සමග එකට චගන් සුච්චාරෝ චගන් කියන්නේ කුඩා සුච්චාරෝ ඉලක්කම් ලෙසට නල්චාගා දින චක්යෝ ඉත්න චොක්යෝ ඉත්න ලියවිලා තියෙන එක ගොස පොල්සු ඉත්සම් නිදා දැක ගන්න පුළුවන් මේක කියන්නේ කොරියාවේ කැලෙන්ඩරේ අපි බැලුවොත් ඒකේ ලොකු ඉලක්කම් එක්ක කුඩා ඉලක්කම් තියෙනවා අපිට දැක ගන්න පුළුවන් කියලා. ඒකේ ළමයි මේ ලොකු ඉලක්කම් සූර්ය මාස ක්‍රමයටත් පොඩි ඉලක්කම් චන්ද්‍ර මාස ක්‍රමයටත් අයත් වෙනවා. මේ සූර්ය මාස ක්‍රමය කියන්නේ ළමයි සූර්යයා වටා පෘථිවිය ගමන් කරන කාලය අනුව ගණනය කරන දින දර්ශනයට. ඒ කියන්නේ අර දින 365 කැලෙන්ඩරේ. හරිද? චන්ද්‍ර මාස ක්‍රමය ගත්තොත් ළමයි කොරියාවේ ගොඩක් උත්සව සමරන්නේ චන්ද්‍ර මාස ක්‍රමයට අනුව. හරිද? දැන් අපේ පොහොයවල් බලන්නකො. අපි සමරන්නේ નિયમિત දිනයකට, નિયમિત සූර්ය දිනයකට නෙමෙයිනේ. එයාලත් ඒ වගේ තමයි. සඳ මත පදනම්ම තමයි එයාලගේ සමහර උත්සව සමරන්නේ. ඒකයි මේ කොරියාවේ කැලෙන්ඩරයක සූර්ය මාස ක්‍රමයටයි චන්ද්‍ර මාස ක්‍රමයටයි දින තියෙනවා අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. තේරුණා නේද? හරි ඊට පස්සේ කන් සුච්චානන් ලොකු ඉලක්කම් නම් යන් රොගල් සූර්ය මාස ක්‍රමය කිචුනරෝ පදනම් කරගත් හන්නල්චායිකෝ දිනය වන අතර චගන් සුච්චානන් කුඩා ඉලක්කම් නම් අම්රයොගල් චන්ද්‍ර මාස දින කැලෙන්ඩරය කිචුනරෝ පදනම් කරගත් හන්නල්චායින්නිදා දිනය වේ කියලා කියනවා. මෙතන කියන්නේ ලොකු ඉලක්කම් නම් සූර්ය මාස ක්‍රමය පදනම් කරගත් වන අතර කුඩා ඉලක්කම් නම් චන්ද්‍ර මාස දින කැලෙන්ඩරය පදනම් කරගත් දිනය වේ කියලා කියනවා. හරිද? 한국의 소는 කොරියාවේදී නම් යංරයොක්වා 함께 සූර්ය මාස ක්‍රමය සමග එකට අම්රයොගල් චන්ද්‍ර මාස කැලෙන්ඩරය ආජි තවමත් සයෝන් හගිත්තේ මුනේ භාවිතා කරන නිසා සයෝන් හදා කියන්නේ භාවිතා කරනවා ගිත්තේ මුනේ එකතු වෙලා තියෙනවා නිසා භාවිතා කරන නිසා තාල්යෝගේ තෝ කැලෙන්ඩරයේ යංරයොක්වා සූර්ය මාස කැලෙන්ඩරය හා අම්රයොගල් චන්ද්‍ර මාස කැලෙන්ඩරය 함께 එකට ප්යොසිහේ චොම්නිදා සටහන් කරලා තිබෙනවා. මෙතන කියන්නේ කොරියාවේ සූර්ය මාස ක්‍රමයේ එක්ක චන්ද්‍ර මාස කැලෙන්ඩරය තාමත් භාවිතා කරන නිසා කැලෙන්ඩරේ සූර්ය මාස දින හා චන්ද්‍ර මාස දින එකට සටහන් කරලා තියෙනවා කියලා. හරි. වේසානා ආයතනයේ හෝ ආයතනවල හෝ හක්යෝ පාසල් චොම්බු රජය කිග්වන් ආයතන රජයේ චොම්බු කිග්වන් කියන්නේ රජයේ ආයතන තංගේ ආදියේ ඉල්ජොනල් ඉල්ජොනල් කියන්නේ ළමයි කාලසටහන මෝදු සියල්ලම ඔක්කොම යංරයොගල් ඒ කියන්නේ සූර්ය මාස ක්‍රමය කිචුනරෝ පදනම් කරගෙන
හමිදා වේ. මෙතන කියන ළමයි සමාගම්වල, පාසල්වල, රජයේ ආයතනවල කාලසටහන් ඔක්කොම සූර්ය මාස ක්‍රමය මත තමාලු පදනම් වෙන්නේ. ක්වංබොක් චොරිනා නිදහස් දිනය හෝ හන්ගල් නාල්. මොකද්ද ළමයි මේ හන්ගල් නාල් කියන්නේ? සේජොන් රජතුමා විසින් කොරියානු හෝඩිය හඳුන්වා දුන් දිනය අනුස්මරණය කරන දවසට තමා ළමයි හන්ගල් නාල් කියන්නේ. තන් වැනි කුක්යොන් ඉරිනා ජාතික නිවාඩු දින හෝ පොප්ජොන් කොන්යුහිල්දෝ නීත්‍යානුකූල නිවාඩු දිනත් යංරයෝගී සූර්ය මාස කැලෙන්ඩරය කිචුන් නිම්නිදා මත පදනම් වේ කියලා කියනවා. මෙතන කියන්නේ නිදහස් දිනය, කොරියානු හෝඩිය හඳුන්වා දුන් දිනය වැනි ජාතික නිවාඩු දින හෝ නීත්‍යානුකූල නිවාඩු දිනත් සූර්ය මාස ක්‍රමය මතලු පදනම් වෙන්නේ. කරුණා නමුත් චොන්තොන් මියොන්චොරින් සාම්ප්‍රදායික සංස්කෘතික නිවාඩුවක් වන සොල්ලාරිනා සොල්ලාල් සහ චුසොක් රයොගල් චන්ද්‍රමාස ක්‍රමය කිච්චුනරෝ හම්නිදා මත පදනම් වේ. මෙතන කියන්නේ සාම්ප්‍රදායික සංස්කෘතික නිවාඩුවක් වන සොල්ලාල් සහ චුසොක් කියන නිවාඩු චන්ද්‍රමාස ක්‍රමය මත පදනම් වේ කියලා. සොල්ලාල් කියන ළමයි කොරියාවේ අලුත් අවුරුද්ද සමරන දිනය. හරිද? ඒකට හේතුව ළමයි මේවා මේ උත්සව පුරාණයේ ඉඳන්ම තමයි පැවතීගෙන එන්නේ. අන්න ඒකයි. හරිද? ඊට පස්සේ කරේසෝ ඒ නිසා හන්ගුගේනන් කොරියාවේ නම් යංරයොක් සූර්ය මාස ක්‍රමය ඉර්වොල් ඉරිල් ග්වා ඒ කියන්නේ පළමු මාස පළමු දින සහ අම්රයෝ චන්ද්‍රමාස ක්‍රමය ඉර්වොල් ඉරිල් පළමු මාස පළමු දින සේහේ චොත්නාරි නව වසරේ පළමු දිනය තූබොන් ඉත්සම් නිදා. ඒ කියන්නේ දෙවතාවක් තියනවලු. මෙතන කියනවා ඒ නිසා කොරියාවේ සූර්ය මාස ක්‍රමේ පළමු මාස පළමු දින සහ චන්ද්‍ර මාස ක්‍රමේ පළමු මාස පළමු දින ලෙස නව වසරේ පළමු දින දෙපාරක් තියනවලු. දෙවතාවක් තියනවා. ඇයි මේ චන්ද්‍ර මාස ක්‍රමයයි සූර්ය මාස ප්‍රමේය කියන්නේ දෙකක්නේ. අන්න ඒ නිසා. හරිද? දෙවතාවක් තියනවලු නව වසරේ පළමු දින. කරිගු. ඒ වගේම ගේනේ එක් පුද්ගලයාගේ චොන්ග්‍යෝගා ආගමට චොන්ජුන් තේනන් ගරු කෙරෙන හංගුගේ සෝනන් කොරියාවේදී නම් යේසුනිම් ගවා. යේසුනිම් කියන ළමයි ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ සහ පූජෝනිම් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ. තන්සෙන් නිරි ඒ කියන්නේ උපත ලැබූ දිනය මෝදු සියල්ලම කොන්හියුරින්දේ ජාතික නිවාඩු දිනවන අතර. හරිද? යේසුනිමේ ජේසුස් වහන්සේ තන්සෙන් නිරි උපත ලැබූ දිනය කරිස මාස ඒ කියන්නේ ක්‍රිස්මස් නත්තල ශිබීවොල් ඕෂිබෝයිල් 12 වෙනි මාසේ 25 වන දවස යං රයොගල් සූර්ය මාස ක්‍රමය කිචුනරෝ මත පදනම්ව පූජෝනිමේ බුදුරජාණන් වහන්සේ තංසෙන් ඉරි උපත ලැබූ දිනය
සාවොල් පරිල් 4 වෙනි මාසේ 8 වෙනි දින අම්රයොගල් චන්ද්‍ර මාස ක්‍රමයට කිචුනරෝ මත පදනම්ව කින්යොම් හම්නිදා. ඒ කියන්නේ සමරයි අනුස්මරණය කරයි. හරිද? මෙතන කියන්නේ කොරියාවේ ජේසුස් වහන්සේගේ හා බුදුන් වහන්සේගේ උපත ලැබූ දිනය සියල්ලම ජාතික නිවාඩු ලෙස සලකනවලු. ඒ වගේම ජේසුස් වහන්සේගේ උපත ලැබූ දිනය වන 12 වෙනි මාසේ 25 වන දවස නත්තල සූර්ය මාස ක්‍රමයකට අනුව තමයිලු සමරන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඉපදුන දවස් සමරන්නේ චන්ද්‍ර මාස ක්‍රමයකට අනුව. දැන් ළමයි මෙහෙත් තියෙන්නේ ලංකාවේ තියෙන්නේ සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම 25 වෙනි දවසේ නේද මේ නත්තල දෙසැම්බර්. එහෙත් එහෙම තමයි. සූර්ය මාස ක්‍රමයකට අනුව තමයි සමරන්නේ. බුදුරජාණන් වහන්සේ ඉපදුන දවස් සමරන ළමයි චන්ද්‍ර මාස ක්‍රමයකට අනුව. ඒක තමයි මෙතනින් කියන්නේ. හරිද? සෙනිල් කියනුවේදෝ. සෙනිල් කියන්නේ ළමයි උපන්දින. කියනුවේදෝ අවස්ථාවලදීත් උපන්දින අවස්ථාවලදීත් යම් රයෝකල් සූර්ය මාස ක්‍රමය පදනම් කරගෙන කිචුනරෝ පදනම් කරගෙන හානන් කරන සරාමි ඉත්ගෝ මිනිසුන් ඉන්න අතර අම්රයෝගල් චන්ද්‍ර මාස ක්‍රමය කිචුනරෝ පදනම් කරගෙන කරන සරාමි ඉත්සම් නිදා මිනිස්සුත් ඉන්නවලු. දැන් උපන්දින අවස්ථාවලදී සූර්ය මාස ක්‍රමය පදනම් කරගෙන සමරන අයත් ඉන්නවලු. චන්ද්‍ර මාස ක්‍රමය පදනම් කරගෙන සමරන මිනිස්සුත් ඉන්නවලු. ඊරොත්ගේ මේ විදිහට යම් රයොක්වා අම්රයොක් සූර්ය මාස ක්‍රමය සහ චන්ද්‍ර මාස ක්‍රමය හම්ගේ එකට සයිගු භාවිතා වෙමින් ඉත්සෝසෝ තිබෙන නිසා චිංචා ඇත්තටම සෙනිරි උපන්දිනය අනින්නාරේ ඒ කියන්නේ නොවන දිනවල පෙක්වා ජොමිනා ඒ කියන්නේ ළමයි සාප්පු සංකීර්ණ වලින් හෝ ප්යොන්වොන් රෝහල් තංගරෝ වැනි සාප්පු සංකීර්ණ හෝ රෝහල් වල සිට කොගෙක්නින් කියන්නේ ළමයි පාරිභෝගිකයාට පාරිභෝගික තුමනි සෙනිරි චුකා හම්නිදා ඒ කියන්නේ සුබ උපන්දිනයක් වේවා කියලා රාණන් කියලා මුන්ජාරල් පණිවිඩ පත්න ලැබෙන හැපනිමි සිදුවීම ඉරොනාගීදෝ හම්නිදා ඇතිවෙමින් තියෙනවා ඇතිවීමත් කරනවා. දැන් ළමයි කොරියාවේ මෙන්න මෙහෙම දේවලුත් වෙනවා. හරිද? ඔය සාපු සංකීර්ණ වලින් රෝහල් වලින් අපේ තොරතුරු එයාලා ගන්නවානේ. උපන්දින ගන්නවා, එතකොට දුරකථන අංක ගන්නවා. ඒ වගේ අපේ උපන්දිනේ තියෙන දවසට එයාලා හරියටම අපිට මැසේජ් එකක් එවනවා. හරිද? අපි දාන්නේ නෑනේ ළමයි හරියටම තියෙන්නේ අපේ උපන්දිනේ සූර්ය මාස ක්‍රමයෙන් මෙන්න මේ දිනේටද චන්ද්‍ර මාස ක්‍රමයෙන් මෙන්න මේ දිනේටද කියලා. හදිසිය අපේ උපන්දිනේ සූර්ය මාස ක්‍රමයෙන් මෙන්න මේ 14 වෙනිදා තියෙනවා කියමුකෝ. එයාලා සමහර වෙලාවට මැසේජ් එක එවන්නේ චන්ද්‍ර මාස ක්‍රමයෙන් 14 වෙනිදා කියලා. හැපි බර්ත්ඩේ කියලා එවනවා. පාරිභෝගික තුමනි ඔබට සුබ උපන්දිනයක් වේවා කියලා. අන්න ඒ වගේ පැටලිලි සහගත දේවලුත් මෙතන ඇති වෙමින් තියෙනවා. ඒක තමයි මෙන්න මේ ඡේදයෙන් කියන්නේ. හරිද? දැන් ඔයාලට තේරුණා නේද මේ මුන්නා කොටස? අපි ඊළඟ පාඩමේ මුන්නා කොටසින් එහෙනම් හම්බ වෙමු. 안녕히 계세요, 여러분.